තෙරුවන් සරණයි හැම දිනාටම. ආදරණීය දුවේ පුතේ අද ඔයාලා හැමෝටම බොහෝම ලස්සන වටින පුංචි බණ කතාවක් කියලා දෙන්නයි යන්නේ. මේ පුංචි බණ කතාව හොඳින් අහගෙන ඉඳලා ආදරණීය අම්මට තාත්තට වගේම ඔයාගේ චූටි නංගිට මල්ලිට අයියට අක්කට යාළුවන්ටත් කියලා දෙන්න ඕනේ. එහෙමනම් අපි මේ පුංචි ලස්සන බණ කතාව අහමු. පින්වත් දුවේ පුතේ දඹදිව පැලලුප් කියලා නුවරක් තිබුණා. මේ පැලලුප් නුවර හිටිය බුද්ධේනියා කියලා කුමාරිකාවක්. මේ කුමාරිකාව හරිම ලස්සනයි. කුමාරිකාවගේ අම්මයි තාත්තයි දෙන්නම දුවේ පුතේ මිය ගිහින්. ඒ අය ධනය හම්බ කළාට වියදම් කළේ නැහැ. ඒ නිසා බුද්ධේනියා කුමාරිකාවට 87 කෝටියක ධනයට හිමිකාරියක් බවට පත් වෙන්න පුළුවන්කම ලැබුණා. කුමාරිකාව විවාහ කරගන්න ගොඩාක් කුමාරවරු කැමැත්තෙන් හිටියා. ඒත් කුමාරිකාව විවාහ වෙන්න කැමති වුණේ නැහැ. මව්පියන් හම්බ කරපු ධනෙන් පින්දහම් කටයුතු කරන්න තමයි බුද්ධේනියා කුමාරිකාව කැමති වුණේ. ඉතින් ඔන්න එක දවසක් අශ්ව වෙලෙන්දෙක් බුද්ධේනියා කුමාරිකාවේ මාලිකාවේ නවාතැන් ගත්තා. ඒ අශ්ව වෙලෙන්දා මාලිකාවෙන් පිටත් වෙලා යනකොට කුමාරිකාවට අශ්ව පැටියෙක් තෑගි කළා. බුද්ධේනියා කුමාරිකාව මේ අශ්ව පැටියා හරිම ආදරෙන් හැදුවා. ටිකෙන් ටික අශ්ව පැටියා ලොකු මහත් වුණා. මේ අශ්ව පැටියා තරම් වේගයෙන් දුවන්න පුළුවන් අශ්වයෙක් මුළු රටේම හිටියේ නැහැ. ඒ ගැන කුමාරිකාව හිටියේ හරිම සතුටකින්. බුද්ධේනියා කුමාරිකාව දඹදිව තියෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න බොහෝම ආශා කළා. ඒ සඳහා ඇයට බොහෝ දුරක් යන්න සිද්ධ වුණා. අශ්වයා නිසා මේ ගමන ගොඩාක් පහසු වුණා. කුමාරිකාව දිනපතාම ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න යන්න පුරුදු වෙලා හිටියා. බුද්ධේනියා කුමාරිකාව මේ විදියට අශ්වයා පිටින් නිතර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඳින්න යනකොට මේ බව දැක්කා වැඩි තරුණ පිරිසක්. ඒ නිසා මේ වැඩි තරුණ පිරිස හිතුවා කුමාරිකාව අල්ල ගන්න ඕනේ කියලා. දැන් කුමාරිකාව අල්ල ගන්න අදහසින් මඟ රැකගෙන ඉන්නවා කුමාරිකාව වෙනකම්. ඉතින් මේ කුමාරිකාව පුරුදු විදියට ඔන්න එදත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරගන්න යන්න පිටත් වුණා. මේ විදියට අශ්වයා පිටින් ගමන් කරනකොට බුද්ධේනියා කුමාරිකාව ඈතදීම දැක්කා වැඩි තරුණ පිරිස. මේ වැඩි තරුණ පිරිසගෙන් මට මොකක් හරි කරදරයක් අනතුරක් වෙන්න පුළුවන් කියලා කුමාරිකාවට හිතුණා. කුමාරිකාව සංඥාවක් නිකුත් කළ අශ්වයාට. අශ්වයා පවනට බදු වේගයෙන් දුවන්නට වුණා. මේ අශ්වයාගේ වේගය නිසා වැඩි පිරිසට කිසිම දෙයක් කරගන්න බැරි වුණා. ඒ අයට අහු වෙන්නේ නැතුව කුමාරිකාව තමන්ගේ වන්දනාව ගමන ගිහිල්ලා උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරගත්තා. ඉතින් මෙන්න මේ විදියට බුද්ධේනියා කුමාරිකාව දිනපතාම ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන්න ගියා. එහෙම ගියේ ඇය තුල තිබිච්ච මහත් ශ්‍රද්ධාව නිසාමයි. කරදර වලින් ආරක්ෂා වෙන්න මේ ගුණධර්මයේ බොහෝසේ බුද්ධේනියා කුමාරිකාවට උපකාරී වුණා. මරණින් මතු කුමාරිකාව දෙව්ලොව උපන්නා. පින්වත් දුවේ පුතේ අපි කොහොමද ශ්‍රද්ධාවන්තයෙක් හඳුනගන්නේ? ශ්‍රද්ධාවන්තයෙක් තුල තියෙනවා ගුණාංග 3ක්. ඒ තමයි ශ්‍රද්ධාවන්ත කෙනා බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලා, භික්ෂූන් වහන්සේලා වැනි සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලා ඇසුරු කරන්න කැමතියි. ඇසුරු කරලා උන්වහන්සේලාගෙන් බණ අහන්නත් හරිම කැමතියි. මසුරුකම් දුරු කරලා පින්දහම් වල යෙදෙනවා.
දැන් දුවේ පුතේ ශ්‍රද්ධාවන්තයාගේ තියෙන ලක්ෂණ තුන තමයි ශ්‍රද්ධාවන්ත කෙනා සිල්වතුන් දකින්න කැමති, බණ අහන්න කැමති, මසුරු නැතිව දන් දෙන්නත් කැමති. ඉතින් ආදරණීය දූලා පුතාලා අපි හැමෝම හොඳ ශ්‍රද්ධාවන්තයින් බවට පත් වෙමු. අපි හැමෝම සිල්වතුන් වහන්සේලා නිතර නිතර දකින්න යමු. නිතර නිතර බණ අහමු. මසුරු නැතුව දන් දෙන්නත් පුරුදු වෙමු. එහෙමනම් ඔන්න අපි හැමෝම ශ්‍රද්ධාවන්තයින් බවට පත් වෙමු. සියලු දෙනාටම වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා. තවත් ලස්සන බණ කතාවක් අරගෙන තවත් දවසක අපි හැමෝම හමු වෙමු. හැම දිනාටම අනන්ත ප්‍රමාණ තුරුවනි පිහිට ආරක්ෂාව සැලසේවා. හැම දිනාම කරන කියන සියලු යහපත් කටයුතු සාර්ථක වේවා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.